ඔන්න එකෝමත් එක රටක ලස්සන පුංචි ගෑනු ළමෙක් හිටියා. එයාගේ නම ලීසා. එයා හරිම ආසයි චිත්‍ර අඳින්න. එයා නිතරම චිත්‍ර ඇඳලා ලස්සනට පාට කළා. ලීසා දවසක් දා එයාගේ ආච්චිගේ ගෙදරට ගියා. ඒ ගෙදර පරණ කාමරයක තිබිලා ලීසට පුංචි පෙට්ටියක් හම්බ වුණා. එයා හිමීට ඒක ඇරලා බැලුවා. ඒකේ තිබුණා රන්වන් පාටින් දිලිසෙන ලස්සන පින්සලක්. ලීසා හරිම සතුටින් පින්සල අතට ගත්තා. ඊට පස්සේ එයා චිත්‍ර අඳින්න පටන් ගත්තා. ලීසා අලුත් පින්සලෙන් ඉස්සර වෙලා මැන්දේ ඇපල් ගෙඩියක්. ඇපල් ගෙඩිය ඇඳලා ඉවර වෙලා පින්සල ගන්නකොටම මෙන්න ඇපල් ගෙඩියට පණ ආවා. ලීසා පොත උඩ තිබුණු ඇපල් ගෙඩිය අතට අරගෙන ටිකක් හපලා බැලුවා. හරිම රසයි. ඇත්තම ඇපල්. ලීසා ඊළඟට මේ පින්සල අරගෙන සමනලයක ඇඳා. ඇඳලා ඉවර වෙනකොටම පුංචි සමනලයා ඉගිල්ලෙන්න පටන් ගත්තා. එතකොටම ලීසාගේ ආච්චි ලීසාව හොයාගෙන කාමරයට ආවා. එයා දැක්කා ලීසාගේ අතේ පින්සලක් තියෙනවා. ලීසා මේ පින්සලෙන් චිත්‍ර අඳිනකොට ඒවා පණ ලබන හැටි ආච්චිට කිව්වා. ඒක සාමාන්‍ය පින්සලක් නෙවෙයි, මායා පින්සලක්. ආච්චි කිව්වා. ඒ වගේම පින්සලෙන් ඇඳලා පණ ලබන හැමදේම ඉරේලිය නැති වෙනකොට අතුරුදන් වෙනවා කියලත් ආච්චි කිව්වා. ඒක හැමෝටම උදව් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පරිස්සමින්. ආච්චි උපදෙසකුත් දුන්නා. ඊළඟ දවසේ ලීසා මායා පින්සලත් අතට අරගෙන කාට හරි උදව් ඕනද කියලා හිතලා ඇවිදින්න ගියා. එයා දැක්කා පුංචි පිරිමි ළමෙක් හරිම දුකෙන් පඳුරු අස්සේ මොනවද හොයනවා. එයාගේ සුරතල් පූස් පැටිය නැති වෙලා. ලීසා ඉක්මනට මායා පින්සලෙන් බලු පැටියෙක්ව ඇඳා. බලු පැටියට පණ ලැබුණා. එයා ඉව කර කර දුවලා ගිහින් පඳුරු අස්සේ හිටිය පූස් පැටියව හොයලා ගෙනත් දුන්නා. ලීසාට හරිම සතුටුයි. ඊට පස්සේ සෙල්ලම් පිට්ටනියේ හිටිය පුංචි ළමයි ටිකක් දුකින් ඉන්නවා ලීසා දැක්කා. එයා එතනට ගිහින් බලනකොට එයාලගේ ලිස්සන පාලම කැඩිලා. ලීසා ඉක්මනට මායා පින්සලෙන් දේ දුන්නක් වගේ ලිස්සන පාලමක් ඇඳා. ඒක හරිම ලස්සන ලිස්සන පාලමක්. ළමයි හරිම සතුටින් සෙල්ලම් කළා. ඊළඟට ලීසා දැක්කා පුටුවක වාඩි වෙලා දුකින් ඉන්න පුංචි ගෑනු ළමෙක්. ලීසා ළඟට ගිහින් ඇහුවා ඇයි දුකින් කියලා. එයා හරිම ආසයි පුංචි හුරතල් යාළුවෙක් එක්ක සෙල්ලම් කරන්න. ලීසා මායා පින්සල අරගෙන පුංචි මකර පැටියෙක්ව ඇඳා. ලීසා ඇඳලා ඉවර වෙනකොටම මකර පැටිය කටින් දුම් විසි කළා. පුංචි ගෑනු ළමයාට හරිම සතුටුයි. එයා ලීසාව වැළඳගෙන ස්තුති කළා. මකර පැංචා ඉගිරිලා එයාලා ළඟට ආවා. ඉන් පස්සේ ලීසා හිමීට පාර දිගේ ඇවිදගෙන ආවා. එයාට හිතුණා මෝඩ වඳුරු පැංචෙක් හිටියොත් හොඳටම hina වෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ලීසා මායා පින්සල අරගෙන වඳුරු පැංචෙක්ගේ චිත්‍රයක් ඇඳා. ඒ එක්කම ලීසා වඳුරට කන්න කෙසෙලුත් ඇඳා. වඳුරු පැංචා චිත්‍රයෙන් එළියට බැහැලා දුවන්න පටන් ගත්තා. දුවන ගමන් ලීසාගේ මායා පින්සලත් උදුරගත්තා. වඳුරු පැටියා මායා පින්සලෙන් කෙසෙල් ගෙඩි ඇඳ හැම තැනම දුවනවා. පාර පුරාම කෙසෙල්. පින්සල ගන්නත් බෑ. ඉර බැහැලා ගියොත් වඳුරු පැටියා එක්ක පින්සලත් අතුරුදන් වෙයි. දැන් හොඳටම හැන්ද වෙලා. ලීසා මොකද කරන්න කියලා කල්පනා කළා. අනුන් කරන දේ කරන වඳුරු පැංචව අල්ලන්න උපායක් හිතුවා. හුණු කැටයක් අරගෙන ලීසා පාර මැද දැලක් ඇඳා. ඒක දැකපු වඳුරු පැටියා එතනට දුවගෙන ඇවිත් මායා පින්සලෙන් දැලක් ඇඳා. වඳුරු පැටියා දැල ඇඳලා ඉවර වෙනකොටම
ඒකට පණ ලැබිලා එයා ඒක ඇතුලේ හිර වුණා. ලීසා ඉක්මනට මායා පින්සල වඳුරු පැටියගෙන් ආපහු ගත්තා. ඉන්පස්සේ ගෙදර ගිය ලීසා මායා පින්සල පිරිසිදු කළා. ඒ එක්කම එයා කල්පනා කළා මායා පින්සලටත් කරන්න බැරි දෙයක් පුංචි ළමෙක්ගේ බුද්ධියට කරන්න පුළුවන් නේද කියලා. ඉතින් එයා මායා පින්සල අත්‍යවශ්‍ය වෙලාවට විතරක් පාවිච්චි කරන්න හිතාගෙන පුංචි පෙට්ටියකට දාලා වැහුවා. මම මගේ බුද්ධිය පාවිච්චි කරලා හැමෝටම උදව් කරනවා. ඒකට මායා බලයක් ඕන වෙන්නේ නැහැ. ලීසා හිතාගත්තා.